ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් ඔයගොල්ලෝ මගේ YouTube channel එකට. ඉතින් අපි අද බලමු ලස්සන ටෙලිනාට්‍යයක තනමල්විල කොල්ලෙක් කියන ලස්සන ටෙලිනාට්‍යයේ බොඳ වී ගිය වර්ණයක කියන සින්දුව. මේකේ පොඩි සින්දුවක් මේකේ තියෙන්නේ. ඒකින්ද මම ලීඩ් පාර්ට් එකයි මේ සින්දුවේ අදාළ කෝඩ්ස් ටිකයි මම දෙකම කරන්නම්. අපි මුලින්ම බලමු මේකේ පාර්ට් එක කොහොමද ප්ලේ කරන්න කියලා. මේ පල්ලෙහෙන් ප්ලේ කරොත් ඔයාලට ලේසි වෙයි කියලා මම හිතනවා. මේකේ මේන් කෝඩ් එක මේ සින්දුවේ මේන් කෝඩ් එක F මේජර් එතන හරිද? එතකොට මෙතනක් තියෙනවා F මේජර් එකක්. ඒක ඔයගොල්ලන් දන්නවා. මුලින්ම තියෙන්නේ මෙන්න මේ වගේ පාර්ට් එකක්. හරි ඒක ප්ලේ කරන විදිය බලමු. මුලින්ම එන්නේ 4 වෙනි කම්බිය 10 වෙනි ෆ්‍රෙට් එක. ඊළඟට එන්නේ 3 වෙනි කම්බිය 10 වෙනි ෆ්‍රෙට් එක. ඊළඟට එනවා 3 වෙනි කම්බියේම 9 වෙනි ෆ්‍රෙට් එක. හරිද? එතකොට මේ විදිහට ඊළඟට එන්නේ ආපහු 3 වෙනි කම්බියේ 10 වෙනි ෆ්‍රෙට් එක. ඊළඟට එනවා දෙවෙනි කම්බිය 8 දෙවෙනි කම්බිය 10 ඊළඟට එනවා දෙවෙනි කම්බිය 11. අපි ඒ දක්වා ප්ලේ කරලා බලමු. හරිද? ඊළඟට එන්නේ පළවෙනි කම්බිය 10. හරි? එතකොට මේ විදිහට. හරිද? ඊළඟට එන්නේ මේ වගේ පාර්ට් එකක්. හරිද? ඒක ප්ලේ කරන්නේ පළවෙනි කම්බිය මෙතන 8. ඊළඟට පළවෙනි කම්බිය 10. ඊළඟට ආයෙත් එනවා පළවෙනි කම්බියේ මෙතන 8. එතකොට මේ විදිහට. හරි. ඊළඟට එන්නේ පළවෙනි කම්බියේ මෙතන 13 වෙනි ෆ්‍රෙට් එකට. හරිද? 13 වෙනි ෆ්‍රෙට් එකට ඇවිල්ලා ඊළඟට එනවා ආපහු පළවෙනි කම්බියේ 8. හරිද? ඒ ටික විතරක් අපි ප්ලේ කරලා බලමු. හරි. ඊළඟට තියෙන මේ වගේ පාර්ට් එකක්. ඒක ප්ලේ කරන්නේ පළවෙනි කම්බිය 10 පළවෙනි කම්බිය 8 ඊළඟට දෙවෙනි කම්බිය 11 ඊළඟට දෙවෙනි කම්බිය 10. අපි ඒ දක්වා ප්ලේ කරලා බලමු. හරිද? ඊළඟට එන්නේ දෙවෙනි කම්බිය 8. අස්සෙනවා ආපහු දෙවෙනි කම්බියේ 10. ඊට පස්සේ දෙවෙනි කම්බියේ 11. ඊළඟට එනවා පළවෙනි කම්බියේ 10. හරිද? අපි ඒක ප්ලේ කරලා බලමු. හරිද? ඊළඟට මේ වගේ පාර්ට් එකක් තියෙන්නේ. අර කලින් ගැහුවා වගේම පළවෙනි කම්බියේ 8යි පළවෙනි කම්බියේ 10යි ඊළඟට ආපහු පළවෙනි කම්බියේ 8. හරිද? සම්පූර්ණ පාර්ට් එකම මම හිමීට ගහන්නම් බලන්න අල්ලගන්න පුළුවන් වේද කියලා. ලීඩ් පාර්ට් එකේ ওই ටික තමයි කියලා දෙන්න තියෙන්නේ. දැන් අපි බලමු සින්දුව ප්ලේ කරන්නේ කොහොමද කියලා. මම මේකට PDF එකක් දාන්නම්. එතකොට ඒ කෝඩ්ස් ටික ඉස්සලා ඩවුන්ලෝඩ් කරගෙන ඊට පස්සේ මේ සින්දුව අපි ප්ලේ කරන්න ගමු. හරි. මුලින්ම ප්ලේ කරන්නේ F මේජර් කෝඩ් එක. බොඳ වී ගිය වර්ණයක කියනකොට යයන් එන තැනින් ඔයාලට දාන්න පුළුවන් G මයිනර් එකක්. හරි. ඒක ඇත්තටම සරල කෝඩ් ටිකක් තියෙන්නේ. ඒකින් හින්දා මම ඉක්මනට කරගෙන යන්නම්.
හරි. ඊට පස්සේ යනවා මෙන්න මේ විදිහට. මැකී ගිය කියලා කියද්දි C මේජර් එක ඉක්මනටම දාන්න ඕනේ. හරි. එතකොට මම අර කොටසත් එක්ක මම ප්ලේ කරලා පෙන්නන්නම්. පොඳ වී ගිය වර්ණයක මැකී අර මෑන්න කියනකොටම අපි මෙතන ආපහු දාන්න ඕනේ. මෙතන C මේජර් එක. මැකී ගිය කියලා කියනකම්ම C මේජර් එකේ තියාගෙන ඉඳලා ඒ දෙයක කියලා කියනකොට ඒ කියන්නේ ඡේදය කියලා පටන් ගන්න තැනින්ම ඡේ කියන තැනින්ම අපි දාන්න ඕනේ C7 එකක්. ඡේදයක එතනදි යයන් එන තැනට තමයි මේන් කෝඩ් එක F මේජර් එක වැටෙන්නේ. ඡේදයක හරි. ඊළඟට තියෙන්නේ අරුත් සුන් අරුත් කියලා කියනකම්ම අපි තියාගෙන ඉන්නේ F මේජර් එකේ. අරුත් සුන් සුන් කියන තැනින් සුයන්න කියන තැනින් අපි ඉක්මනටම C මේජර් එකට යනවා. අරුත් සුන් දහම කියන තැන දයන්න පටන් ගන්න තැනින් අපි දානවා C7 එක. දහම කියනකම් අපි ඉන්නේ C7 එකේ. දහම මත මයන්න පටන් ගන්නවත් එක්කම අපි දානවා F මේජර් එකක්. හරි. ඊළඟට තියෙන්නේ නිවි ගිය කියන තැනින් නිවි කියනකොටම අපි දාන්න ඕන C මේජර් එකක්. නිවි ගිය හැඟුම් පේ කියන තැනින් තමයි අපි දාන්නේ මෙතන F මේජර් එක. හරි. එතකොට මේ විදිහට නිවිගිය හැඟුම් පෙළ. හරි. ඊට පස්සේ නුඹයි මමයි කියලා කියනවා. ඒ නුඹයි මමයි කියනකොට නුඹයි කියන තැනටම ඉක්මනටම අපි දාගන්න ඕනේ මෙතන G minor එක. නුඹයි මමයි කියනකොට G minor එකේම තමයි තියෙන්නේ. නුඹයි මමයි නොකිවු කියන තැනින් තමයි එන්නේ C මේජර් එක. නොකිවු රහස් පෙළ ආයෙත් පේ කියන තැනින් එනවා F මේජර් එකක්. නොකිවු රහස් පෙළ. ඒ තව මම දාපු නැති කෝඩ් එකක් තියෙනවා අවසානයේටම. ඒ කියන්නේ අපි ප්ලේ කරන්නේ නොකිවු රහස් පෙළ. එතනදී අපි ගිටාර් එකකින් එක ගැහුවත් ප්‍රශ්නයක් නැහැ. නමුත් අර බේස් නෝට් එකක් තමයි එතන ඇඩ් කරලා තියෙන්නේ. මේ විදිහට යන්නේ ඒක. රහස් හ කියන තැනින් B ෆ්ලැට් එකක් දාලා ටක් ගාලා ආයේ F මේජර් එකක් ගහන්න පුළුවන්. හරි. මම ඒක සඳහන් කරලා නැහැ. එතකොට ටිකක් අමාරුනේ ප්ලේ කරන්න. හරි. පුළුවන් කට්ටිය එහෙම ප්ලේ කරන්න. රහස් පෙළ. අපි ඉක්මනටම බලමු මේකේ ස්ට්‍රමින් පැටර්න් එක කොහොමද යන්නේ කියලා. හරි. අපි මේ පික් එක නැන්තුව ඒක ප්ලේ කරන්න ඕන මෙන්න මේ විදිහට. බොඳ ඒක ප්ලේ කරන්නේ down up. හරිද? down ගහන්නේ මේ මාපට ඇඟිල්ලෙන්. down up එක ගහන්න ඕගොල්ලන් මෙතන දෙවෙනි ඇඟිල්ලෙන්. මෙන්න මේ ඇඟිල්ලෙන්. හරිද? එතකොට මෙහෙම. හරිද? down up කියලා ගහන්න ඕනේ. down up. ඊට පස්සේ අපි මම ඔයාලට කියලා දීලා තියෙනවා මම මේ පාඩමේ පුළුවන් වුණොත් මම ඩිස්ක්‍රිප්ෂන් එකට දාන ලින්ක් එකක් බලන්න. මේ පාඩමේ මම කියලා දීලා තියෙනවා down up. මෙතනදී මේක මෙහෙම නතර කරනවා. කියන්නේ මුළු අතින්ම නතර කරන්නත් පුළුවන්, මෙහෙම නතර කරන්නත් පුළුවන්, මෙහෙම නතර කරනවා, එහෙම තියෙනවා. ඔයාලට ආවෙනික ස්ටයිල් එකක් ඔයාලා හදාගන්න. down up slap මේක මෙහෙම නතර කරන්න මෙහෙම. හරිද? මෙහෙම down up slap. ඊට පස්සේ මෙහෙම වහලා ඊළඟට ආයෙත් එනවා up එකක්. down up slap up down up නැවතුවා up එකයි. එතකොට මේ විදිහට පික් එකෙන් ප්ලේ කරන කට්ටියට මෙන්න මේ විදිහට ප්ලේ කරන්න පුළුවන්. මම බේසික් ටයිප් එකක් කියලා දෙන්නම්. ඉස්සෙල්ලා බලා ගන්න. ඒක ප්ලේ කරන්නේ down up
කියලා ප්ලේ කරනවා. ඩවුන් අප් කියන ගම අපි ඉන්නේ මේ විදිහට මේක මේ විදිහට තද කරගෙන ඊට පස්සේ අපි ආයේ ඩවුන් එකක් ගන්නවා මේ විදිහට. ඒ ඩවුන් එක ගහනකොට අපි මේ ඇඟිලි චුට්ටක් උස්ස ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මියුට්. ඒ කියන්නේ ඔයාලා හිතන්නකෝ මේක අපි මෙහෙම නිකන් උඩට ගත්තාම මේවා වදින්නේ නැහැ නේ මොනවත් හඩක් එන්නේ නැහැ නේ. අන්න ඒ වගේ මියුට් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. තේරුණාද? මොනවත් වදින්නේ නැහැ නේ. අන්න ඒ සවුන්ඩ් එක චුට්ටක් හයියෙන් එන්න ඕනේ මෙන්න මේ විදිහට. තේරුණාද? හරිද? ඊට පස්සේ අප් එක එනකොට ආයෙ ටක් ගාලා මේක තද කරගන්න ඕනේ. මේ විදිහට. කියන්නේ down up down up mute up down up mute up. හරිද? මේක ටිකක් ප්‍රැක්ටිස් කරන්න. ඒ ප්‍රැක්ටිස් කරනකොට සාමාන්‍යයෙන් විනාඩි 20ක් විතර ප්ලේ කරද්දි ගහන්න බැරි කෙනෙක් නම් මේක ටක් ගාලා හුරු වෙනවා. එතකොට මේ විදිහට වදින්නේ. හරි. ඔය ටික තමයි කියලා දෙන්න තියෙන්නේ. මොන හරි ගැටලුවක් තිබ්බොත් මගෙන් කමෙන්ට් සෙක්ෂන් එකෙන් අහන්න. හරි. එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක් වේවා. ජය වේවා.